අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ 14 වන පරිච්ඡේදයේ 7 වන පදයේ සිට 8 වන පදය දක්වා සහ 14 වන පදයේ සිට 15 වන පදය දක්වා. අඥානයා කෙරෙන් ඈත්වන්න. ඔහුට කලඳක්වත් දැනුම නැති බව ඔබට පෙනේ. නැන නුවණ ඇති අය ජීවන මඟ තේරුම් ගනිති. අනුවන අය සිය මෝඩකමින් මං මුලා වෙති. 14 වන පදයේ සිට දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි. සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි. නූගතා තමාට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස කරයි. උගතා තම පියවර හොඳින් විමසා බලයි. නැනවත්ව සැලසුම් කිරීම. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ පැට්‍රීෂියා රේබොන් විසිනි. එක ගමක එස්ඩන් කියලා වෛද්‍යවරයෙක් හිටියා. එයාට එලීනා කියලා මිනිබිරියකුත් හිටියා. එලීනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ වැඩක් එස්ඩන් ක්‍රියාත්මක කළා. එලීනට විරූපී වීමේ ආබාධයක් තිබුණා. ඇයගේ අනාගතය වෙනුවෙන් ව්‍යාපාරයක් ඔහු ආරම්භ කළා. ඔහුගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට තිබූ බිය නිසා ඔහු ව්‍යාපාරයක් ආරම්භන ආකාරය ගැන ඔන්ලයින් පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ මෙම වෛද්‍යවරයාත් ඔහුගේ භාර්යාව සමග එකතු වෙලා වයෝමින් නගරයේ ඔවුන්ගේ පවුලේ බේකරියක් ආරම්භ කළා. දැන් ඒක හොඳින් වර්ධනය වෙමින් පවතිනවා. ඒක දැන් හොඳ ව්‍යාපාරයක්. කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා කියලා එල්ඩන් කියනවා. දැන් වැඩිවියට පත්ව ඇති එලීනා මුදල් යන්ත්‍රය පාලනය කරමින් අන්තර්ජාල පාරිභෝගිකයන් සමග කටයුතු කරනවා. නගරේ ඉන්න හැම කෙනෙක්ම ඇය කවුද කියලා දන්නවා කියලා එස්ඩන් කියනවා. එලීනාගේ අනාගතය ගැන ඔහුගේ ඇදහිල්ලේ පිම්ම නැනවත්කමේ ඔහුගේ තෝරා ගැනීම පෙන්නුම් කරනවා. එවැනි නැනවත්කම බයිබලීය වටිනාකමක් ඇති ගුණාංගයක්. අපගේ අනාගත සැලසුම් සඳහා දෙවියන් වහන්සේ විසින් දී තිබෙන ප්‍රඥාවේ මූලාංගයක් වන්නේ නැනවත්කමයි. හිතෝපදේශ පොතේ 14 වන පරිච්ඡේදයේ 8 වන පදය කියන්නේ නැන නුවණ ඇති අය ජීවන මඟ තෝරා ගනිති. අනුවන අය සිය මෝඩකමින් මං මුලා වෙති. අනාගතය ගැන කනස්සලු වීම හෝ ඒ ගැන කිසිවක් නොකර සිටිනවාට වඩා ඒ ගැන සැලසුම් කිරීම සඳහා ප්‍රඥාව ලබා ගැනීමට නැනවත් අය දෙවියන් වහන්සේ දෙස බලනවා. නැනවත්කමට ඉංග්‍රීසියෙන් කියන වචනය පැමිණෙන්නේ ප්‍රුඩෙන්ෂියා කියන ලතින් වචනයෙන්. එහි අර්ථය දුරදිග දැකීමයි. 15 වෙනි පදය අපිට කියන්නේ නූගතා තමාට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස කරයි. උගතා තම පියවර හොඳින් විමසා බලයි කියලයි. සිදුවිය හැකි දේ ගැන දුරදිග බලලා ඔවුන් ආරක්ෂිත දැලක් ගොඩනැගීමට නුවණින් ක්‍රියා කරනවා. නැනවත් අයට එය ශක්තිමත් මාර්ගයක්. පැහැදිලි ඇදහිල්ලක් ඇතිව දෙවියන් වහන්සේ සමග පියවර තබමින් අපි නැනවත්ව ජීවත් වෙමු. අපි ආඥා කරමු. පියාණනි, නැනවත්ව සැලසුම් කිරීමට මාව ජුවලිත කර ඇති නිසා ඔබ වහන්සේට ස්තුතියි. ආමේන්. දෙවියන් වහන්සේට ගෞරව ගෙන දෙන ආකාරයේ සැලසුම් කිරීමට උන්වහන්සේ ඔබට පෙන්වා ඇත්තේ කුමක්ද? ඇදහිල්ලෙන් යුතුව නැනවත් අනාගතයක් සඳහා ඔබ සැලසුම් කර ඇත්තේ කෙසේද? අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.